ඔන්න ඉතින් පප්පලගේ ගමට අලුත් දවසක් උදා වුණා. මෙදා සීසන් එකට ඔන්න අලුත් මූණු ටිකකුත් ඇවිල්ලයි තියෙන්නේ. එළවලු වල ගණ කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ. අම්මාගේ කාල ඇත්ති වෙලා. බලන්නකො මේකේ තියෙන සුවඳ. ජෝඩියක් දාන්න කියාපු බඩු. දඩෝරියා අර බල්ලකට අල්ලගන්න යන්න දෙන්න එපා. අර වසවර්තියෝ ටික අපි ගොඩක් කාලෙකින් දැක්කේ නෑනේ. රෝමන් කාරයෝ නැතුව මගේ ඇඟ නිකන් කහනවා වගේ. මට දුවන විදිහක් දැන් අමතක වෙලා තියෙන්නේ. මගේ පස්සෙන් එන රෝමන් කාරින්ව අල්ලගන්න. මං හිතන්නේ යාට ලොකු කරදරයක්. මෙන්න විසේ කුරුට්ටොත් ඇවිල්ලා. අපි දැන් මොකද කරන්නේ? මුලින්ම ආපු වැඩි කරගෙනමු. ඔන්න යාළුවනේ ඇඟේ හිරි අරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට කර ඉන්න වෙලාවක් නෑ. පැත්තකට වෙනවා. අයියනේ එහෙම කියන්නේ කාලෙකින් අපි හම්බුනේ. පොඩි සෙල්ලමක් දාමු. මං කාලෙකින් ඇඟේ හිරි අරගත්තා. අපි අර පුංචි බලුකොක්කව බේරගත්තනේ නේද? ඔව් කිසිම හානියක් නැතුව. ඒත් මම මේ කල්පනා කළේ කවුද කියලා. කමු කමු ලාලාලාලා. ඔහේ මොනවද මෙතන කරන්නේ? තමුන් රෝමන් ඔත්තුකාරයෙක්ද කියලා ඉක්මන් කරලා මට කියනවා. නිල්වලා කුමරිය ඔයා තාම ජීවත් වෙනවද? අනේ කුමරිය මේ බලන්නකෝ මම සයිමන්. මේ සයිමන් ගොයියනේ හත්වලාමේ මට අඳුරගන්න බැරි වුණා. අපිට තව ටිකක් සෙල්ලම් කරලා එන්න තිබ්බනේ. සොසයිජස් කුක්කෝ ඒ වයසකුත් නෑ වතරනවා නැත්තම් මම එහෙම තම්බල කනවා. මේ ඉන්නේ මගේ යාළුවෝ. එයාලා තමයි විසේ කොරුට්ටෝ. දැන් එහෙනම් අපේ සෙට් එක අඳුනගන්න. මේ ඉන්නේ නිල්වලා කුමරිය. ඔයගොල්ලොන්ට මතක ඇතිනේ ජිරිබිරිස්ගේ දුව. කවුද චිරිබිරිස් කියලා කියන්නේ? එයා තමයි මේ අපි ඉන්න ගෙදර අයිතිකාරයා. එයා රෝමෙත් එක්ක තිබ්බ සටන් වලදී ඉස්සරහින්ම හිටියා. ඉස්සරහින් හරි පස්සෙන් හරි හිටියත් එයා තමයි වැද්දා. තේරුණාද? ඕ මට තේරුණා. ඒ කියන්නේ ඔයා ආයෙත් ආවේ ඔයාලගේ ගෙදර ගන්නනේ? නෑ. මම මෙහෙට ආවේ මුළු පප්පවම අල්ලගන්න. ඔයගොල්ලොන්ට මං කිව්වා පාන් ගේන්න කියලා. අමතකුනේ නෑ නේද ළමයි? ඒ බල්ලකට දැන් අතුරුදහන් වෙලා ජනරාල්තුමනි. අතුරුදහන් වුණා. ජොන් ටියුතුමාණන් කොයි වෙලේ මේට කඩාපාත් වෙයිද දන්නේ නැහැ. මේ ඇහුණද ලොක්ක මං කකුලේ තෙල් ටිකක් ගාගත්තට කමන්නේ නේද? මොකද මේ සෙරප්පු නිසා මං කකුල් දෙකම රිදෙනවා. ඕන්න රෙද්දක්වත් හරියට කරගන්න බෑනේ. මං ගලවල ගහන ඔය සෙරප්පු දෙක ඕලුව. මෙලහකටත් දැන් රෝමන් කාරයෝ ඔයා හොයාගෙන එනවා ඇති. මේ දවස් ටිකේ පොඩ්ඩක් හැංගිලා හිටියා නම් ඇඟට ගුණයි නේද? මොකටද මං හැංගෙන්නේ? අලුත් රෝමන් ලොක්ෙක් මෙහෙට එන ගමන් ඉන්නේ. අර තඩියයි හාල් මැස්සයි මාව අල්ලන්න යාට තෑග්ගක් දෙන්නේ. අල්ලයි මගේ නැට්ට. දැන් එතකොට ඔයා මොනවද කරන්න යන්නේ? මගේ ප්‍රශ්න අහන එක නවත්තනවා. කට වහගෙන අවනත වෙනවා. අවනත වෙන්න? ඇයි ඔයාට මගේ ඔළුවේ අන් දෙකක් ඇවිල්ලා වගේ පේනවද? ඒයි බොරුවට නිකන් රණ්ඩු වෙන්න එපානේ. අපි ඔක්කොම එක මල්ලේ පොල්ලේ. ඔය කුලමල බේද ඔක්කොම පැත්තක දාලා මේ වෙලාවේ මොන හරි කාලයිමු නේද? කාලා නාස්ති කරන්න තරම් අපිට වෙලාවක් නෑ. මොකද පලි ගන්න එක ඊට වඩා වැදගත්. මේ එන්නේ දූටි කුකු. ඒ සෙට් එක
මෙතනින් තමයි යන්නේ. අපි යාළුවා පුදුම කරන්න ඕනේ. කට්ටියක් මගේ සංඥා වෙනකන් කැලේ ඉඳන් බලාගෙන ඉන්නවා. දැන් එහෙම කරාම හරිද? එතකොට අපි ගිහින් නලන්න නැද්ද? නෙලන්න මල්ද? ඔයාලට තියෙන පාලම ගැට ගහලා තියෙන ලනු ටික ලියන්න. එතකොට ඉතින් උඩින් යන කට්ටිය ඩාඩි මෙලින්ද ඔයාට ඕනේ මේ පාලම කඩලා දාන්නද? එතකොට අනිත් අය යන්නේ උඩින්ද? එක කියන්නකෝ අනේ. මගේ නිකන් ඔළුව කරගෙනවා එතකොට වගේ. රෝමන් කාරයෝ එයාලා හැමදේම කරලා මගේ හාමුදුරුවවත් නැති කරලා ඒව කමක් නැත්තේ. සාධාරණීය ගැන කතා කරන්න ඉන්න එපා. ඔයාලා බයගුල්ල වුණාට මම නම් ඔය කාටවත්ම බය නැහැ. එක කූරකින් පුංචි බල්ලු පැටිය වගේ නිදාගනේ. මටත් මගේ හාම්පුතා නැති වුණා. ඔයා කියන්නේ ආවත් ගෙනිච්ච රෝමන් කාරෝ කියලාද? නැතුව ඉතින් වෙන කවුරු හින්දා වෙන්නද? ඉතින් ඒකට වාඩුව අද කොහොම හරි කරලා ගන්න ඕනේ. මේ අහන්න අපිට රෝමන් කාරයොත් එක පැටලෙන්න උවමනාවක් නෑ. අපේ අයව ආරක්ෂා කරගන්නයි ඕනේ. මේ වැඩවලින් හැමෝම අමාරු වැටේ. ඔයාලා මහා බයගුල්ල සෙට් එකක්. බය ගුල්ලෙක් හරි මොන ගුල්ලෙක් හරි වෙච්ච දෙන්. බලංගින්න අල්ල ගන්නවා. ඔයාලගෙන බලාගන්න. මල් ලනු ටික කපන්න. කොහොම පොඩ්ඩක් ඉන්නව. එහෙනම් නෙලමු. ඇයි මේ හැමදේම එකවට පාවෙන්නේ? අනේ ඕක නවත්තන්නනේ. දට්ටික සවුත්තු කරගන්නද හදන්නේ? හලේ වදන්න හරිම කම්මැලේ. මං කිව්වේ නවත්තන්න කියලා. පොච්චියේ චූටි කුකු. ශ්‍රේෂ්ඨ ඇමතිතුමනි ඔබ පැමිණීම ඇත්තෙම අපිට ලොකු සතුටක්. මං ඔබට පොඩි තෑග්ගකුත් ලෑස්ති කරලා තියන්න. මොන නවරින් කිරාවක්ද? මට සත්තු ඇලසික් කියලා දන්නේ නැද්ද? ඇලටෙක් කිව්වා. කකුල් එක පිට තමයි දුවම. මෝඩ බයගුල්ලෝ. නිල්වලා කුමරියගේ නාමයෙන් අපි මේ පප්පගම සංවර්ධනය කරලා ගමු. ඉස්සරහට එක අඩියක් තියන්නේ. මේ ඉන්නේ කොටෙක්. රෝමන් කාරින්ම ආරක්ෂා කරනවා වගේ. මම ආරක්ෂා කරන්නේ පප්පගමයයි. ආපු දිහාවටම යනවා. එයාට ඉන්න දෙන්න. අපේ සැලැස්ම වැරදුනා. දැන් අපි ගෙදර යන්න වෙලාව හරි. ඒත් මං ආපහු එනවා. මම මේ ගම මගේ යටතට ගන්නවමයි හරිය. මේක මගේ ගම. මගේ නෙමෙයි අපේ කියලා කියන්න කුමරිය. අපි ඉන්නකම් ගමට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙනම් කට්ටිය නැගිට්ටනම්. මොකක්දනේ මෙතන උනේ? නිල්වලා එයාගේ හාම්පුතාව හොයාගත්තද දන්නේ? ඒ ගංගරච්චලේ නැති වෙච්ච එකට ලොකු දෙයක්. අනේ අම්මේ අද නම් මට ඉස්කෝලේ යන්න බෑ. නිල්වලා කුමරිය එයාගේ වැඩේ කරගන්න බුර්කියෝ ගෙන්නපු ගැන මට හිතාගන්න පුළුවන්. කතාවක් තියෙනවා කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි වැඩේ කරගන්නවා කියලා කිය. ඔයත් ඉතින් ආසයි නම් එයත් එක්ක කැලේටම වෙලා ජීවත් වෙන්න පුළුවන්. මොකද ඉතින් බැරි. එතකොට ඉතින් ඔයාලට වඩා ගොඩක් දුරනේ මං ඉන්නේ. එහෙම වුණොත් කුරිය කරලා තමයි පාන් ගෙන්න ගන්න වෙන්නේ.
පප්පලගේ ගමේ මේ පාරකතාවනං හරිම වෙනස්. කෑම ප්‍රශ්නයක් වගේම සත්තු වැලජික් ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ. අයියෝ මොකක්දනි කරන්නේ කාට හරි වුණොත් එහෙම බය වෙන්න එපා කාටවත් ඇහෙන්නේ මේ මියන්ගේ තියෙන පුදුම කරදරයක් නේ. ඔහොම ඉඳෝ මං ඔහෙලව තියන්න. මාර සුවදක්නේ අප මාලිගාවේ කුස්සිය පැත්තෙන් එන්නේ. මං හිතන්නේ මොකක් හරි උත්සවයකට ලෑස්ති වෙනවද කොහෙද? එහෙනම් අපි ගිහිල්ලා හොම්බ පොට්ටක් දාමු. අරහෙ බැලුවන? පින්කු යාළුවෝ එයාලා මෙහෙ මොකද කරන්නේ? ආහා හොර ගෙඩියෝ ටික අතටම අපේ අල්ලගත්තා. උදව්වක් ඕනේ වෙයි වගේ. අනේ පින් සිද්ධ වෙච්චාවේ ඔයා වෙලාවට ආවේ නියම රවුම සූකිරි. එහෙනම් අපි යමු. හරි චූටි කුකු. මෙතන තිබුණ එක බිල්ඩිමයිනේ. අයියෝ මගේ අඩිය ගන්න විතරයි තමුන් වෙලාවට එන්නේ. තමුන් ඕනේ කියපු හැම කේල් මලක්ම මං රෝමන් කාරින්ගෝ ඇවල ගෙන්නලයි තියන්නේ. දැන් කෑම හදන්නත් ඕනේ මමද? ජෙනරාල්තුමා ඇත්තම කිව්වොත් මේක මගේ වැරද්දක් නෙමෙයි මේක මීයන්ගේ වැරද්දක්. ඔයා කියන්නේ ඔයා මීයන්ව මාලිගාවට ගෙනාව කියලාද? යොන්ඩි උතුමාට ඉස්සරහෙම මීයෝ ගැන කියනව නෙවෙයි. එහෙම වුණොත් එහෙම තමුන් විතරක් නෙවෙයි මගෙත් බෙල්ල ගහලා යයි. හරි විගහට වැඩ කරන්න ඕනේ. මාර සෝදක් නෙන්නේ මගේ බඩේනිකා පණුව බොක්සින් ගහනවා වගේ ඉතින් අපි යමුකෝ. ඔහම පොඩ්ඩක් හිටියනම් මාලිගාව කියලා කියන්නේ භයානක තැනක්. ගිය පාර අපි දෙන්න හිටපු හින්දා තමයි ඔයාලා නූලෙන් බේරුනේ. එහෙම වුණාට ඒ රසම රස චීස් තියනවනේ. ඔව් එතකොට නරිය කන්න නැති මිදිත් තියනවා ඇයි එතකොට රස චිකන් කකුල්? ඒ චූටි කුකු හරි ඒ පෙබිලි පාට රැවුල තියෙන කෝකියා ඇඟේ තරමටම භයානකයි ඔයාට කුණු ගොඩේ තියෙන කෑම කන්න ඕන නම් කන්න. අපි යනවා මාලිගාවට. ඉන්නකෝ. ඒවත් රස කෑම. කාලා බලන්නකො මේවා සුපිරි. මට පොරොන්දු වුණා නම් මාලිගාව පැත්තේ යන්නේ නැහැ කියලා. හරි පොරොන්දු වෙනවා. මේ අහුනද ජොන්ඩි උතුමාටනේ? ඔයාගේ කෑම වෙලා ලෑස්ති. ඇදා ඔය පූසාවගෙන් අහකට ගන්නවා. අර වේජරා සත්තු ඇලජෙක්. සත්තු මගේ මානසික පීඩනය වැඩි කරනවා. දානවා එළියට. සමාවෙන්න මොනාලිසා පැටියු මං ඉක්මනට එන්නම් හොඳේ. කෑම ගන්න ගමන් ඔබතුමාත් එක්ක අපේ ඉදිරි වැඩ පිළිවෙල ගැන කතා කරන්න පුළුවන්. මෙච්චර අපහසයන්න මට කවදාවත් වෙලා නෑ. මේක මගේ මාලිගාව. කොහොම හරි කරලා මේ ජොන්ටි පාලයව මෙහෙන් එලවන්න ඕනේ. ටඩෝරියා එනවා උත්තමාවියනේ. මං කියන දේ හොඳට අහගන්න. මම නම් හිතන්නේ අද වාසනාවන්ත දවසක්. ඒයි නොදන්න කෑම කන්න හොඳ නෑ කියන වැඩක් නෑ චීස් පොලිමක්ම තියෙනවා ඇහුණද මට මෙතන පොඩි අමුත්තක් දැනෙනවා මේ කතුරු වලටත් මේ වගේ චීස් කෑලි තමයි තියන්නේ ඔයත් ඒ පාර චූටි කුකු වගේ හිතන්න පටන් ගත්තද? නොකා මැරෙනට වඩා කාලා මැරෙන එක හොඳයි යන්නේ ඔයා එහෙනම් බලන් ඉන්න අර කෝකියා මෙයාලව අල්ලගත්තොත් එහෙම සුප් එකක් හදයි සුපිරි. දැන් ඉතින් අර මෝඩ ජොන්ටි හාදයා නොන්ඩි එක්කගේ රෝමෙට පුතුවයි මීය තුන්දෙනාගේ ගඳ දැනුනම. ඊට පස්සේ ඉතින් කෝකියට කියලා මම හදනවා මෙයාලගේ සුප් එක.
එන යමු. අනේ මේ අහරකෝ අපිට ඔයාලගේ මගේ එක නම් මං කාලා ඉවර වුණා විතරයි. කැමනේ මේ අපිට උදව් කරන්න. අර මොඩියෝ දෙන්න මාලිගාවේ ගුලකට හුවුණා. පොඩ්ඩක් හිරියර ගමුද? අපේ නීති අනුව අන්තියන තොප්පි දාන්න බෑ. එහෙම දැම්මොත් එහෙම කුදලගෙන ඇවිල්ලා දානවා හීරේ. අං එක ගහගන්න බෑ. ඇනුනාම රිදෙනවාද? පොදුම කම්මැලිකමත් පොඩි ඇලට් එකක් දාලා ආය පටන් ගමු. මේ එන්නේ ටූටි කුකු. යමු අපි ගිහින් එළමු. සෙල්ලම් දාන්න වෙලාවක් නෑ. පරක් වුණොත් ඔක්කොම ඉවරයි. ඉක්මන් කළා ඔයත් පනින්න. හරි එහෙනම් සූකිරියෝ. ඉලක්කය ගන්න. හරි චූටි කුකු. දැන් මගේ වාරේ මාව තොඩි යවන්න. ඔය අහතයි. හිතර කතා කියන්න බං මම මහත නෑ බෝලයි. ඔබතුමා නිදාගෙන දන්න ඉන්න මගේ ස්ථාන මාරුවීම ගැන ඔබතුමත් එක කතා කරගන්න තිබන පංකදු 5යි. පාර ක්ලියර් එන්න. මේක ඇතුළේ මොකෙක් හරි සතෙක් ඉන්න ඕනේ. අර ඉන්නේ. සතුත් එක්ක කොහොමද මම මේක ඉන්නේ? දස දහස් වාරයක් සම අවසර උතුමානනේ. අපි මේ කිය හිටිය අර බලු තනියගේ ලොම්බ හැම තැනම ඇති. අලියකුට බඩේ අමාරුවක් හැදලා වගේ. ඒක නෙමෙයි මාතාස යලි බලන්න අපි යන්කෝ. අරගයි වෙන්න. ජනරාතුමනි වාට සත්‍ය ඇහුණද? මට හිතන විදිහට මාලිගාවට අලිය ඇවිල්ලා වගේ. ජොන්ටි උතුමානන් ඉන්න තැනක සතුන්ට ඉන්න තාන ඕගොල්ලෝ එක දන්නවනේ. ඒත් ඔයාලා අර බලු තනියම ඇතුළට එව්වා. තමුල්ලා දෙන්න මහ පස්සෝ දෙන්නයි. මම කෑවා බූරු බැටව් දෙන්න. එයාලා ඇතුළේ ඉන්නවා. මං එනවා පොඩ්ඩක් පාරෙන්න එපා. අපි ඔයගොල්ලෝ බේරගන්නවා. බලුනකොට අද මන් දෙකෙන් එකක් විසඳ ගන්නවා මම. මොනවා? කෑ පොඩ්ඩක් වැඩි වුණා වගේ. කෑවනම් පිවුණා ඉක්මනට එළියට එන්න මේක උස්සන් ඉන්න අමාරුයි. හෙල්ලින වැඩවරත්තු ගන්න එපා. එතකොට ඔයා දුවන්න ලෑස්ති වෙන්නත් එපා. අයියෝ බටුමියෝ කියන්න එපා. ඇති ආන්තම් ඔයාලට ස්තුතියි. වැඩක් කරගන්න දෙන්නෙම නෑනේ. දඩෝරියා. මෝඩයෝ තකතිරුවෝ. දඩෝරියා. කාටවත් ප්‍රශ්නයක් නෑනේ. නෑ. එහෙනම් අපි යමු. කිසි කමකට නෑ මෝඩයෝ බුරු පැනව්. මං හිතන්නේ ඔයාවේ නම කල්නුත් කිව්ව නේද? යන්නයි කිව්වේ මගේ තාට නොබෙනේ. කුසලගේ මැස්සෙන්න බෑ මෙයාට. මගේ ජොන්ටි උතුමානනේ ඔබතුමාට මොකක්ද වුණේ? ඒක පාරම මීයෝ ටිකක් දැක්කා. මං උදින් විසික්කුණා. මීයෝ කියලාද කිව්වේ? ඔයාගේ පූසවුන්ග කන්න ගියේ. මගේ පූසා කොහෙද?
අනේ ඇත්තටම දහස් වාරයක් සමාවෙන්න උතුමාට නිම්මා. හොඳ වෙලාවට මේ පූස මීයෝ අල්ලන්න හිටියේ. නා තමන් වෙලාකටත් රෝමේ. කිරිය කැඩනකං කෑගහන්දි තමුන් කොහෙද හිටියේ කෝ තමුන්ගේ මෝට ගෝලය දෙන්න දැක්ක නේද කටපාලනය කරගන්න තියගේ තරම ඒ අහුනදීක අපි තුන්දෙනාට කිව්වේ. ඇත්තද? බඩිජාරිකමට කාලා දැන් එනවා මෙතන කියවන්න. අනිප උරුදල් මී පැටව තුන් දෙනා. මෙයාලමගේ බඩගින්න වැඩි කරනවා. ඔයාලට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ. බය වෙන්න එපා.